දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම. ඉතින් අද අපි බලනවා Power BI වල තියෙන අලුත්ම concept එකක්. Power BI වල අපි කලින් development කරේ කොහොමද? Power BI වල කලින් development කරේ අපි Power BI desktop එක හරහා. හැබැයි දැන් September month update එකත් එක්ක අපිට දැන් පුළුවන් Power BI service එකේදී data sources connect කරගෙන semantic model හදාගෙන dashboard reports හදන්න. right? අපි බලමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. දැන් සෑහෙන ලේසි අපිට මේ වැඩේ ගොඩ දාගන්න. right? අපි යමු PC එකට app.powerbi.com කියලා type කරලා ඔයාලට පුළුවන් Power BI service එකට log වෙන්න. right? web base එකෙන් ඊට පස්සේ මේ වගේ view එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. මේ view එකේ home කියන කොටසේ ඔයාලට යන්න new report. new report වලට යන්න new report වලට ගිහිල්ලා මෙතන බලා ගන්න පුළුවන් අපි Power BI desktop app එකේදී අපිට get data option එක තිබ්බ විදිහට මෙතනත් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනින් get data ගියා. get data ගියාට පස්සේ ඔයාලට මෙතන Excel workbook එකක්, CSV file, ඊට පස්සේ අපි ගත්තොත් SQL server, Azure SQL database මේ වගේ ගොඩක් දේවල් බලන්න පුළුවන්. මීට අමතරව දැන් අපි desktop app එකේදී දැක්කනේ ගොඩක් data sources connect කරන්න. right මෙතනක් තියෙනවා. අපි යමු මෙතන view mode ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න list එකක්ම තියෙනවා ඔයාලට data connectors. right මේ ඕනෙම එකකින් ඔයාලට data connect කරගන්න පුළුවන් ඔයාලගේ data source එක මොකක් වුණත්. right අපි Excel workbook එකක් try කරමු. Excel workbook click කරාට පස්සේ මෙතන Excel workbook එක link කරන්න පුළුවන් ක්‍රම දෙකක් එයා පෙන්නනවා. එකක් තමයි link to file. මෙතනදී ඔයාලට පුළුවන් කෙලින්ම ඔයාලගේ OneDrive එකේ එහෙම නැත්නම් SharePoint එකේ තියෙන data set එකක් කෙලින්ම URL එක දීලා මෙතන link කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් upload file ගිහිල්ලා ඔයාලගේ desktop එකේ ඔයාලගේ PC එකේ තියෙන file එකක් ඔයාලට මෙතනට link කරගන්න පුළුවන්. මෙතනදී ඔයාලට එක drag and drop කරන්න පුළුවන්. එහෙම නැත්නම් browse ගිහිල්ලා browse වලින් ඔයාලට අවශ්‍ය file එක මෙහෙම select කරගෙන හැකියාව තියෙනවා. මෙහෙම දුන්නාට පස්සේ මේක අප්ලෝඩ් වෙනවා. right අප්ලෝඩ් වෙනවා. දැන් ඔයාලට පුළුවන් මෙතන next click කරන්න. next click කරාට පස්සේ මේක බලන්න navigator pane එකට එනවා. මේ navigator එකේදී ඔයාලට අවශ්‍ය sheet ටික, ඔයාලට අවශ්‍ය table ටික දැන් select කරගන්න පුළුවන් කලින් වගේම. okay අපි දැන් මෙතනින් select කරගමු ඔන්න file කීපයක්. අපි sales එක ගමු. sales එක product customers මේ ටික select කරගත්තා. ඊට පස්සේ අපි මෙතන ගියොත් එහෙම ඔයාලට Power BI desktop එකේදී තිබ්බේ load transform data මෙතනදී ඔයාලට බලන්න පුළුවන් create report කියලා. ඊට අමතරව transform data create report කියන එකේ ඔයාලට option දෙකක් තියෙනවා. මෙන්න මෙතන click කරාට පස්සේ down arrow එකක් මේ click කරාට පස්සේ create report එහෙම නැත්නම් create semantic model only ඔයාලට semantic model එක විතරක් හදාගන්න පුළුවන්. පස්සේ report එක create කරගන්නවා. right අපි semantic model විතරක් හදාගමු. එහෙම නැත්නම් ඔයාලා transform data යන්න පුළුවන්. transform data ගිහිල්ලා අපි Power Query එකේදී වැඩ කිරීමේ හැකියාව තියෙනවා. හරි අපි මෙතන යමු create semantic model only දුන්නා. මේ ඊට පස්සේ මේක move වෙනවා workspace එක අපි select කරන්න ඕනේ. මොන workspace එකේද අපි මේක දාන්නේ? workspace එක වලට මෙතනින් select කරගන්න පුළුවන්. අපි finance කියලා එක දෙමු. ඊට පස්සේ ඔයාලට මෙතනින් semantic model name එක දෙන්න පුළුවන්. අපි name එක දෙමු test report. okay දැන් අපි create කරමු මේක. creating semantic model create කරනවා. දැන් ඔයාලට පුළුවන් මේක base කරගෙන ඔයාලගේ report එක හදාගන්න. okay දැන් අපි එනවා data model වලට. මම ඒකයි කෙලින්ම report එක create කරන්නේ නැතුව semantic model එක create කරේ. දැන් අපේ data modeling වලට එනවා. දැන් අපේ table එක relationship හදාගන්න පුළුවන්. right අපි desktop එකේ කරනවා වගේම අපිට relationship හදාගන්න පුළුවන් මෙතනදී. මම මෙතනදී query එකට ගියේ නැහැ. කෙලින්ම direct ම ගත්තේ. ඒකයි customer සහ product sales මේ වගේ column name ටික හරියට අවිල්ල නැත්තේ. ඒතර මේකෙන් ඔයාලට කෙලින්ම relationship ටික හදාගන්න පුළුවන්. අපි මේකේ නම් ටික හදානිමු. transform data තියෙනවා
home කියන ටැබ් එකේ මෙතන transform data තියෙනවා. අපි මේ ක්ලික් කරමු. ක්ලික් කළාට පස්සේ අපි මාරු වෙනවා Power Query editor එකට. right. අපි මේ Power Query editor එකට ඇවිල්ලා මේකේ අපි හදාගමු. අපි දාගමු first row as headers. header එක හදාගත්තා. අපි දැනට ඒ ටික විතරක් කරමු. අපි වෙබ් ටිකට ඇති වෙයි. හරි ස්ටෙප් ටික ඇඩ් කරලා ඉවරයි. අපි දැන් මේක ලෝඩ් කරමු. ලෝඩ් කරනකොට ඔයාලා මෙතන save කියලා ඔප්ෂන් එකක් තියෙනවා දකුණු පැත්තේ යටම. මේක ක්ලික් කරන්න. මේක දුන්නාට පස්සේ මේක ලෝඩ් වෙනවා. right. අපේ ටේබල් ටික හැදලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් මේකේ relationships build කරන්න. අපි build කරමු customer id to customer id and okay product id to product id. okay අපි දැන් relationship හදලා ඉවරයි. දැන් අපි බලනවා කොහොමද report එක හදාගන්න කියලා. ඔයාලා යන්න file වලට ගියා create new report අලුත් tab එකක් open වෙනවා. මේකෙදි ඔයාලට දැන් පුළුවන් ඔයාලගේ report එක හදාගන්න. දැන් අපි chart එකක් දාගමු clustered column chart එකක් වගේ. okay ඒක අපි ටිකක් ලොකු කරගමු. ඊට පස්සේ අපි යමු sales වලට. sales වලින් sales quantity ගෙනලා දාමු y axis එකට. ඊට පස්සේ products වලට ගියා. products වලින් අපි ගමු product name එක ගමු x axis එකට දාගමු. right මේ වගේ ඔයාලට chart එකක් බලන්න පුළුවන්. දැන් Power BI desktop එකේ කරපු වැඩේ වලට Power BI service එකෙත් මේ වගේ සරල reports design කරගන්න පුළුවන්. ඉතින් try කරලා බලන්න. මේ වීඩියෝ එකකින් ඔයාලා මම හිතනවා ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා. අනිවාර්යෙන් වීඩියෝ එක like එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ අදහස් comment section එකේ දාන්න. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. ඒ වගේම අපේ videos අලුත් updates එසැනි දැනගන්න notification on කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.